ඇත්තටම මේක වයර් කෝඩ් එකක් වැඩ කරන්නේ නැත්නම් ටුක්ස් ගාලා ඉසිගල්ලා දානවා. බලන්නේ නැහැ. දැන් මේක මේ ඇත්තට පාවිච්චි කරන්නේ නැතුව අයින් කරලා දානවා. මේ වැඩක් නැහැ කියලා. ඇත්තටම දැන් මේ වගේ මල්ටිමීටරයක් ගන්න රුපියල් 500ක් යන්නේ නැහැ. මේක මේ දැනගන්න ඕනේ. මේක පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට නිකන් ඉගෙන ගන්න පුළුවන් පොඩි දැනීමක්. දැන් මේකේ මේ මෙතන තියෙන මේ මාක් එක මෙතනට ආවට පස්සේ මෙතන එන්නේ බීප් එකක් කියනවා පොඩි. එහෙනම් ඇති ඔයගොල්ලන්ට පොඩි බීප් එකක්. ඉතින් දැන් මේකේ මම චෙක් කරා ප්ලග් එක බැලුවා මේ ප්ලග් එක ෆියුස් එක බැලුවා ෆියුස් එකේ ටිෂු එකක් නැහැ පාස් වෙනවා ඊට පස්සේ චෙක් කරනකොට වයර්ස් ටික චෙක් කරනකොට වයර්ස් වල ඇත්තටම කරන්ට් එක එන්නේ නැහැ ඒක තමයි ඉතින් මේක විසික් කරලා දාලා තියෙනවා අද මේක ඇත්තටම මේ වයර් එක නැතිව කඩේ වයර් මීටරය රුපියල් 60යි වෙන්නේ මහ දෙයක් නැහැ පොඩි බවුට් එකක් ගත්තා බවුට් එක රුපියල් 200ක් වෙන්නේ මේ තුනට පාස් කරන්න විතරයි තියෙන්නේ මේක එතකොට දැන් බැලුවාම ඇත්තටම ලෙඩේ තියෙන්නේ මේ ප්ලග් එක මේක හයි වෙලා තියෙන තැන මේක වයර් එක දාලා මෙන්න මේ අම්බර්ලා දාලා මෙන්න මේ මෙතන තමයි කැඩිලා තියෙන්නේ සුදු වෙලා තියෙන තැනින් වයර් එක කඩලා ගිහින් ඒකෙන් තමයි මේක වැඩ කරලා නැති ඊට පස්සේ මම බැලුවා එතන කපලා දාලා මේක ලයින් කරලා දාලා මේක මේ මීටරේ තියලා බැලුවාම ඒකත් වැඩ දෙවෙනි එකත් වැඩ ඒවත් එකත් වැඩ දැන් මේක බලන්නකෝ මෙතනින් කඩලා ගිහිල්ලා තියෙනවා මෙහෙමයි ඉතින් මීටරයක් තියෙන්න ඕනේ මේක චෙක් කරන් පේන්නේ නැහනේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මීටරයක් අහා චෙක් කරලා බලන්න ඕනේ එච්චර ගණන් එකකුත් නෙවෙයි බලන් ගියාම මේ වගේ ඇල්ලුවට සරි මේකට මීටරේ තිබ්බට රීඩ් කරන්නේ නැහැ ඒකෙදි රීඩ් වෙනවා ඒකෙදි රීඩ් වෙනවා ඒතකොට මෙන්න මේ වයර් එක තමයි මේ ඉතින් ඩැමේජ් වෙච්ච තැන මෙතන නැවිලා කැඩිච්ච එකෙන් තමයි වයර් කෝඩ් එක වැඩ කරන්නේ අර විසික් කරන්න එපා ඉතින් මේ වගේ එකක් මේක ආයි නිකන් නෝමල් දාලා හයි කරලා ප්ලග් එකට මේ වයර් තුන මේකේ මේ මැද්ද වයර් එක තමයි අර්ත් එක දෙපැත්ත දෙක තමයි නියුට්‍රල් එකයි ෆේස් එක ප්ලග් එකට වයර් එකක් දාන්න ඕනේ කියන සාමාන්‍යයෙන් දාන්නවා තුන් දාන්න මේක පාවිච්චි කරන්න පුළුවන් මේක වැඩ කරන්නේ නැහැ කියලා විසි කරන එක අපරාධයක් thank you